Good morning පොඩ්ඩ හැමෝටම අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ 2023 ගණිත ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ගාන. බලමු 3 වෙනි ගාන මොකක්ද කියලා. පහත සඳහන් බීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. බලමු පහත සඳහන් බීජීය පද ටික මොනවද කියලා. 8xy 2xy වර්ග 12y. ඕක තමයි තියෙන පද ටික. බලමු මේ 8 කියන කෙනාව ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට අපි කඩා ගන්නවා. එතකොට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 කියලා තමයි එන්නේ x ගුණ කිරීම y. මේව ප්‍රසාරණය කරාම 2 ගුණ කිරීම x ගුණ කිරීම y ගුණ කිරීම y ලැබෙනවා. මේව ප්‍රසාරණය කරාම 2 2 3 y ලැබෙනවා. 2 2 4යි 4 3 12යි. හරි. දැන් මේ කට්ටියගෙන් 3 දෙනාගෙම ඉන්න කට්ටියව හොයාගන්නවා. මෙන්න මෙයා 3 දෙනාගෙම ඉන්නවා. හරි. මෙන්න මෙයා 3 දෙනාගෙම ඉන්නවා. හරි. දැන් 3 දෙනාගෙම ඉන්න කට්ටිය ඉවරයි. දැන් දෙන්න අරගෙන බලන්න. දෙන්න අරගෙන බලනකොට මේ දෙකේ ඉලක්කමට මෙන්න මේ දෙකේ ඉලක්කම අරගන්න පුළුවන්. මේ x ට මෙන්න මෙතන තියෙන x අරගන්න පුළුවන්. හරි. දැන් දෙන්න ගන්න පුළුවන් කට්ටියත් ඉවර වුණා. බලමු අන්තිමට මොකද කරන්න කියලා. කුඩාම පොදු ගුණාකාරය ලබා ගැනීමට මේ 3 දෙනෙක් ඉන්න එකකින් එක්කෙනෙකු ගන්නවා. හරි. එයාව අරන් ඉවරයි. මෙතන 3 දෙනෙක් ඉන්න කෙනාගෙන් එක්කෙනෙකු ගන්නවා. එයාවත් අරන් ඉවරයි. මෙතන දෙන්නෙක් ඉන්න එක්කෙනාගෙන් එක්කෙනෙකු ගන්නවා. මෙතන දෙන්නෙක් ඉන්න එක්කෙනාගෙන් එක්කෙනෙකු ගන්නවා. ඊට පස්සේ මේ කිසිම දෙයකට නැතුව ඉන්න කට්ටියක් ඉන්නෝනේ. මෙන්න මේ කට්ටිය. එන්නේ ඒ කට්ටියව පිටිපස්සෙන් ලියා ගන්නවා. 3 2 y. දැන් මේ ටික ඔක්කොම ගුණ කරලා අරගන්නවා අවසාන උත්තරේ. 2 2 4යි 4 3 12යි 12 2 24යි. y ඒවා දෙකක් තියෙනවා y වර්ග වෙනවා. x ඒවා එකයි තියෙන්නේ x වෙනවා. 22යි y වර්ග 24යි y වර්ග x අවසාන උත්තරේ. තවත් මේ වගේ ගානකින් යලිත් අපි හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.